වර්ෂය 1912. ලෝකයේ මෙතෙක් ඉදිකළ විශාලතම සහ සුඛෝපභෝගීම නෞකාව RMS ටයිටැනික්. හැමෝම කිව්වේ මේක කවදාවත් ගිල්වන්න බැරි නැවක් කියලා. හැබැයි Tamanගේ කුළුඳුල් ගමනේදීම මේ දැවන්තයා ඇට්ලාන්ටික් සාගරයේ අගාධයක බිලි වුණා. මේක ඇත්තටම අයිස් කන්දක හැපිලා වුණු අනතුරක්ද? නැත්නම් ඒ පිටුපස සැඟවුණු අඳුරු කුමන්ත්‍රණයක්ද? ටයිටැනික් නැවට හරියටම සමාන ඔලිම්පික් කියලා තවත් නැවක් තිබුණා. ඒක කලින් අනතුරකට ලක් වෙලා තිබුණු එකක්. ගොඩක් අය විශ්වාස කරන්නේ රක්ෂණ මුදල් ලබා ගන්න ඕන නිසා අයිතිකාරයෝ මේ නැව් දෙකේ නැම් මාරු කරලා අබලන් වුණු ඔලිම්පික් නැව ටයිටැනික් කියලා හිතාමතාම ගිල්වන්න හැදුවා කියලා. ඔයාලට පේනවද මේ සමානකම? නැවේ සිටි නිරීක්ෂකයන්ට ඒ වෙලාවේ දුරදක්න බයිනකියුලර්ස් තිබුණේ නැහැ. ඒ අයි කියලා දන්නවද? ඒ දුරදක්න තිබුණු පෙට්ටියේ යතුර තිබුණේ නැවේ නිලධාරියෙක් ගාව. ඔහු නැව පිටත්වන්න මොහොතකට කලින් සේවයෙන් ඉවත් වුණත් ඒ යතුර අරන් යන්න අමතක වෙලා තිබුණා. ඉතින් ඒ නිලධාරියා කලේ ඒ පොඩි අතපසුවීම මුළු නැවම මරණයට අරන් ගියාද? අනතුර වෙන්න කලින් වෙනත් නැව්වලින් ටයිටැනික් එකට අයිස් කඳු ගැන අනතුරු ඇඟවීම් 6ක් ලැබුණා. ඒත් කැප්ටන් ස්මිත් නැවේ වේගය අඩු කළේ නැහැ. ඇයි ඔහු එච්චර ඉක්මන් නොනේ? නැවේ අයිතිකාර ජේ.පී. මෝගන්ගේ බලපෑම නිසාද? ඒ වගේම ජේ.පී. මෝගන් Tamanගේ ටිකට් එක නැව පිටත් වෙන්න පැය කිහිපයකට කලින් අවලංගු කළේ ඇයි කියන එක අදටත් රහසක්. අද මේ නැව තියෙන්නේ මුහුදයට අඩි 12000ක් ගැඹුරින්. බේරා ගන්න ආපු කණ්ඩායම් වලට හමු වුණේ සිරුරු කිහිපයක් විතරයි. අදටත් මුහුදයට පාවහන් යුගල පතුලේ දකින්න ලැබුණත් එකම මිනි යට සැකිල්ලක්වත් දකින්න ලැබෙන්නේ නෑ. ටයිටැනික් Tamanගේ රහස් අදටත් සාගරයේ යට සංගවාගෙන ඉන්නවා. තව දශක කිහිපයකින් බැක්ටීරියා නිසා ටයිටැනික් නැව සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා නැති වෙලා යයි. ඉතින් ඔයාලා හිතන්නේ මේක හදිසි අනතුරක්ද නැත්නම් සැලසුම් කළ කුමන්ත්‍රණයක්ද? ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් දැනගන්න මිස්ට්‍රි ස්ෆියර් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න.